දවසක් ඔයාලට මේ අද වීඩියෝ එකෙන් මම ගේන්න හදන්නේ ඔයගලන්ට ගෙදර ඉඳන් කියන්නේ අපි ඉස්කෝලේ ඔයගල ස්කූල් එකේ පන්තියේ මොනවා හරි වැඩක් දුන්නාම ඔයගොල්ලෝ ගිහිල්ලා ඒක ආයෙක මතක තියාගන්න පාඩම් කරනවා ඒ වගේ දෙයක් තමයි ඔයගලන්ට එක ටිකට් එකේදීත් කරන්න පුළුවන්. ඒක අපි බලමු කොහොමද ඔයගලන්ට කියන්නේ ගෙදරදී Tamanට අවශ්‍ය ඉඩ ප්‍රමාණයක් පොඩි ඉඩක් ඇති. ඒක. අපිට මේ වගේ පොඩි දැලක් හදා ගන්න පුළුවන් අවශ්‍ය. ඊට පස්සේ පොඩි තාප්පයක් වගේ තියෙන පිටියක් වගේ ගන්න පුළුවන්. ගෙදරදී. හරිද? අව Tamanට ලේසි පහසු තැනක් මේකට උපයෝග කරගන්න පුළුවන්. මේ ඔයගලන්ට මේ වගේ ඉස්කෝලේදී පන්තියේ වැඩ මේ මතක තියාගන්න දෙයක් කරනවා වගේ මේකෙදිත් අපිට Tamanට තනියෙන් කවුරුත් අවශ්‍ය නැහැ. Tamanට වැඩ මේ ටික කරගන්න පුළුවන් මැටීරියල්ස් ටික. අපි බලමු ඉස්සල්ලාම චෙක් ඩ්‍රයිව් එක කොහොමද ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් ක්‍රමය කියන්නේ. right? මේකෙදි බලන්න ටෙනිස් බෝල් එකක් වගේ යූස් කරන්න ඕගොල්ලෝ. මොකද ටෙනිස් බෝල් එකට මේ වගේ ටේප් දාලා හදා ගන්නත් පුළුවන්. නැත්නම් ටෙනිස් බෝලෙන් විතරක් පුළුවන්. නැත්නම් දැන් ගෙවල් වල ඩි ඩැමේජ් වෙන්න බලනවා ඉස්සලාම හાર્ඩ් බෝල් එකෙන් ඒක කරන්න බෑ. නෙට් එකක් වගේ ඔයගලන්ට ඉන්ඩෝ නෙට් එක වගේ නම් වෙද බෝලයක් යූස් කරන්න පුළුවන්. ප්ලාස්ටික් බෝල් එකක් යූස් කරන්න පුළුවන්. දැන් අපිට අපි බලමු ගෙදරදී ඇතුලේ කොයි හරි තමන්ගේ තාප්පයක් වගේ ගෙදර වත්තේ කරන්න පුළුවන් වෙන්නේ මේ ටෙනිස් බෝල් එකකින් තමයි ලේසි වෙන්නේ. right? අපි බලමු චෙක් ඩ්‍රයිව් එක කොහමද මේ කරන්න කියලා. right? මේ විදිහට පුළුවන් තමයි. right? top hand එකේ තියාගෙන බැට් එක. ඉතින් මේ ෂෝල්ඩර් එකයි නෙක් එකයි අතර බෝල් එක තියාගෙන ඉස්සල්ලාම වෙන්න ඕනේ. Tamanට අවශ්‍ය තැනට ෆුට් එක දාගන්න. ඕෆ් එකේ නම් අපි හිතමු මේ ඕෆ් එකට. right? ඕෆ් එකේ අපි ෆුට් එක දාලා තමයි බෝල් එක මෙතන විදිහට අතාරින්නේ. මේ වගේ පුළුවන්. ඒක මේ විදිහම ඔයාලට පුළුවන් මේ වගේ ජෙල් බෝල් එකක් යූස් කරන්නත් පුළුවන්. Tamanට අවශ්‍ය තැනට දැන් මිඩල් එකේ දාගන්න. මිඩල් එකට මෙතන ෆුට් එක ඉස්සෙල්ලාම දානවා. මෙතනින් අතරගෙන යන්න පුළුවන්. ඉතින් ඒවට ඔයගොල්ලන්ගේ මුණුකරු පාසලේ හෝ ඇකඩමියේ මුණුකරුගේ ඒ අවශ්‍ය කරගත්ත ටෙක්නික් යූස් කරන්න. හීල් එක අප් වෙනවද? ඊ එකට ෆ්‍රන්ට් ඊ එකට ට්‍රාන්ස්ෆර් වෙනවද වේට් එක? ඒවා Tamanට බලා ගන්න පුළුවන්. ඒකට ප්ලේට් එක බෝල් එක පිටිපස්සේ යනවද? ග්ලව්ස් දෙක අයි ලෙවල් එකේ තියෙනවද? හොඳට බැට් කවර් එක අයි දෙකට පේන ප්‍රමාණය චෙක් කරලා නතර කරගන්න පුළුවන්. ඔය ඊට ඒ වගේ පුළුවන් අපිට ෆුල් ෂොට් එකක් පුළුවන්. ෆුල් ෂොට් එකත් ඒ විදිහට බලමු කොහොමද Tamanට තනියෙන් කරගන්නේ කියන්නේ. ෂොට් එක කම්ප්ලීට් කරාට පස්සේ බලන්න හරියට තමන්ගේ කූණු කවුරු කියලා දුන්න විදිහට ඒ ෆුට් තියනවාද කම්ප්ලීට් එක තියෙනවද බැඩ් බ්ලේඩ් එක හොඳට ෆලෝ වෙලාද ඒ ටික ඔයගොල්ලන්ට චෙක් කරගන්න පුළුවන් තමන් තනියෙන් කරලා. ඒකත් මේ විදිහට අපිට টොප් හෑන්ඩ් එකට ගන්න පුළුවන් බැට් එක ඉස්සන් টොප් හෑන්ඩ් එකේ තමයි බැට් එක තියාගන්න. රයිට්. ඊය එකම අපිට ගෝල් එක පුළුවන් මෙතනින් ගන්න. රයිට්. ඔය ආකාරයට ෆිනිෂ් කරගන්න පුළුවන්. ඒකෙදි බලන්න හැමතිස්සෙම Tamanට ෆ්‍රන්ට් එකෙන් අරගෙන ගහන්නත් පුළුවන්. ෆ්‍රන්ට් එකෙන් අරගෙන ගහනකොට මේ ලෑන්ඩ් එක හරි වැදගත්. මේකෙන් තමයි හොඳ බේස් එකක් ඇති. ඒකම අපිට පුළුවන් අඩි 4 යූස් කරලා හිප් එක ආරව ගන්න. අඩි 4 යූස් කරලා හිප් එක ආරවගෙන මේ විදිහටම වර්ක් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ජෙල් බෝලයක් යූස් කරන්නත් පුළුවන් ඕගලන්ට. මේ වගේ දැන් බලමු අඩි 4 යූස් කරලා ගහන විදිහ. අතර වේට් එක ට්‍රාන්ස්ෆර් කරා මේ වගේ ඔයාලට try එකක් දෙන්න පුළුවන්. තනියෙන් කන්ට්‍රෝල් එක තියාගන්න හැම වෙලෙම අයි එකයි බැට් හැන්ඩල් එකයි බෝල් එක යන පැත්තෙන් කියලා බලන්න. මොනවට වඩා මේ අරපුව ගන්න එපා. එතකොට මේ ෆුට් එකත් ෂොට් එක වදින අවස්ථාවේදී තදට තියාගන්න මේවා රොටේට් වෙනවා ගොඩක් පොඩියයි. පොඩි අපෙන් ගොඩාක් රොටේට් වෙනවා. එතකොට අපට අවශ්‍ය දෙන්න ගහ ගන්න බැරි වෙනවා. ඒ හැමතිස්සෙම බලන්න ෆ්‍රන්ට් එකෙන් යූස් කරනවා
මේ බේස් එක. ඒතර ෂොට් එක වදිනකොට ඕගොල්ලෝ ගොඩක් වෙලාට ඉතින් ලූස් කරන්න බලන්න. ඒකෙන් තමයි ෂොට් එක කම්ප්ලීට් වෙන්නේ නැත්තේ. ටික අතර යූස් කළ ස්පීඩ් එකට වගේ කරනවා නම් ටිප් එක ආරෝ ගත්තා ඉච්චරයි. පිස් දෙක තියෙන්න ඕනේ බොටම් එකේ බොටම් එකේ ෂෝල්ඩර් එක උඩින් නම් තමයි පිස් දෙක ඉන්නේ. හයි ටු ලෝ. උඩින් නම් පල්ලෙහා. උඩින් නම් පල්ලෙහා. මේ වගේ ඔයගලන්ට පුළුවන් ඒ ස්ට්‍රෝක් එකත් තනියෙන් අත්දැක බලන්න ගෙදරදී කරලා බලන්න පුළුවන් විනාඩි 10ක් 15ක් ෂොට්ස් 20ක් 30ක් ගහද්දි දිගට ඔයගලන්ට මේ ස්ට්‍රෝක්ස් හදා ගන්න අර ලේසි තමන්ට තනියෙන්. ඔව් ඒ විදිහම ඔයගලන්ට ආයි කරගන්න පුළුවන් ෂොට් එක ෆ්ලික් ෂොට් එකත් ඒ විදිහටම තනියෙන් තමන්ට බෝල් එක දාලා කොහොමද කරන්න කියලා බලමු. ඔයගලන්ට පුළුවන් දැන් මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවොත් ඔය ස්ට්‍රෝක් තුනම ඔයගලන්ට තනියෙන් ඉඩ තියෙන විදිහට තමන්ට ටික ටික කරලා ඒ ෂොට්ස් කවර් කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ගෙදරදී අපිටම නිකන් විනාඩි 15ක් 20ක් ඉන්නකොට ඔය වගේ දේවල් තදා බලන්න. හරි ලේසි දුර කවුරුත් ඕනේ නැහැ. තමන්ට අවශ්‍ය විදිහට කරගන්න පුළුවන්. දැන් අපල ෆ්ලික් ෂොට් එක කොහොමද මේ කරන්නේ කියලා තනියෙන්. ඒකත් මේ විදිහට අපිට අවශ්‍ය අපි ෆ්ලික් ෂොට් එක යූස් කරන්නේ අවශ්‍ය ලෙග් ස්ටම්ප් බෝල් එකට. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඕනේ අපි ඉස්සම ලෙග් ස්ටම්ප් එක කියලා තමයි අපි ෆ්‍රන්ට් ෆුට් එක මට්ට ගන්න. ඒක අතුල් පැත්තේ බෝල් එක නම් අපි ඉස්සම ඔන් එකට තමයි වර්ක් කරන්නේ. ඉතින් ඒකේ අපි එළියට ලෙග් ස්ටම්ප් එළිය ස්විංග් කරනවා තමයි ටක් දාලා මොකද්ද? පිච් දෙකේ උඩට උඩට ගෙනාවා ෆ්ලික් ෂොට් එක පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද ෆ්ලික් ෂොට් එක වර්ක් කරන්නේ කියලා. that's it. මේක තමයි බේසික්. හැමදේසම බලන්න ලෙග් ස්ටම්ප් එක කෙලින් දාගන්න බලන්න ගොඩාක් ඉතින් එහා පැත්තට දාගන්න ගන්න එපා ෆෝත් ස්ටම්ප් එකකට වගේ යන්න එපා මොකද මේ ස්ටම්ප් තුන අපි ඕපන් කරන් ගමු අමාරු වර්ක් කරන්නේ. ඉතින් හැමදේසම බලන්න ලෙග් ස්ටම්ප් එක කෙලින් දාගන්න ඒක ඇතුල් පැත්තෙන් අපි ඔන්න එකේ වර්ක් වෙනවා. මෙයා පිචින් අවුට් එක ගන්න ටක් ගාලා ෆ්ලික් එකකට යූස් වෙනවා. ෆාස්ට් බෝල් තමයි මේ ෆ්ලික් ෂොට් යූස් කරන්නේ හැමදේසම. ඒකම පිචින් අවුට් එක ස්පින් එකට රඟපන්දු වෙනවා නම් මේක ස්විප් ෂොට් එක. ස්විප් ෂොට් එකත් ඒ වගේ අපිට තනියෙන් පුළුවන් වෙන දවසක ස්විප් ෂොට් එකත් ගහලා බලමු. හරි. තව පාරක් බලන්න කොහමද වර්ක් කරගන්නේ කියලා. ඒකම අතින් දාලත් පුළුවන්. මේ වගේ Tamanට අවශ්‍ය තැනකට දාගත්තා. ඒකෙත් බලන්න හොඳට කම්ප්ලීට් එක තියෙනවද මෙතන? අයි එක තියෙනවද හැන්ඩ්ලයත් එක්ක? ඒ දේවල් ටික චෙක් කරගන්න. ඉතින් Tamanට තනියෙන් පොඩි වෙලාවක් ඇතුළත ඔය වගේ පොඩි පොඩි දේවල් කරලා තමන්ගේ ක්‍රිකට් එකේ අවශ්‍ය දේවල් අවශ්‍ය ෂොට්ස් හදාගන්න බලන්න. ඒ කියන්නේ අර ස්ටඩි ෆස්ට් එකටයි ක්‍රිකට් එක සෙකන්ඩ් එක නේ දෙකම ෆස්ට් එකේ තියන් යන්නේ. ඉස්කෝලේ වැඩත් අපි ගෙදර ගිහිල්ලා මතක් කරගන්න මතකේ අවදි කරගන්නවා වගේ මේවත් පුළුවන් ඔයගලන්ට ටික ටික කරලා ගෙදරදී පොඩි ඉඩක් තියෙන තැන් වලින් මතකේ අවදි කරගෙන තමන්ගේ ස්කිල් එක ඩෙවලොප් කරගන්න. එහෙනම් මේ වීඩියෝ එක නරඹුවාට